මේ ජීවිතයේ අමාරුම උපකාරය දෙමව්පියන්ගෙන් ලැබුණේ. දෙමව්පියන්ගෙන් අමාරුම උපකාරය ලැබුණේ. දස මාසයක් කුසේ දරාගෙන ඉඳලා ඊළඟට ওই දරුවෝ නැතුව වත්පිළිවෙත් කළා බාරහාර වෙලා දරුවෝ හදා ගන්න අම්මලා තාත්තලා ඒ දරුවෙක් වෙනුවෙන් කරන වියදම් කිරිල්ල ඇවිදිල්ල කැප කරන කාලය එහෙම කළා බඩට ඇවිල්ලා ඒ දරුවා ආරක්ෂා කරගෙන ගබ්සා කරන්නේ නැතුව ඊළඟට මරණේ පිනිපිනි දරුවා වදලා ඒ දරුවාගේ පණ බේරගෙන ඒ දරුවා පෝෂණය කළා පොඩි ලෙඩක් දුකක් හැදුනත් ඉක්මනට ඉස්පිරිතාලට දුවගෙන ගිහිල්ලා අසනීපවලදී බේරගෙන ඇඳුම අඳින හැටි කියලා කතා කරන හැටි උගන්වලා ඇවිදින හැටි උගන්වලා මොන්ඩිසෝරි දාලා අයන්න අතින් උගන්වලා ඉස්කෝලේ ගෙන්නගෙන ගිහිල්ලා පන්ති ගෙන්නගෙන ගිහිල්ලා ඕන කියන දේවල් ඔක්කොම ගෙනල්ලා දීලා අපි රස්සා කළා අපි ඉස්කෝලේ ඇඳුම් ගත්තද අම්මලා තාත්තලානේ ඇඳුම් අරන් දුන්නේ පෑන පැන්සල පොත අකුරු ශාස්ත්‍රේ ගමන් බිමන් ගෙන්නගෙන ගියේ රට රාජ්‍ය පෙන්නුවේ පළවෙනි දුෂ්කරම උපකාරය මව්පියවරු කළා. කාලයක් ගිහිල්ලා උඹලා කවුද කියලා හිතෙනවා නම් උන්ට කෘතඥතාවය නැහැ. ඔයාලා දන්නවද කාරණාව? දිව්‍ය ලෝකේ එක දෙවි කෙනෙක් නැහැ. කෙලෙහි ගුණ නැතුව ඉපදිච්ච මුළු දිව්‍ය ලෝකෙම ඉපදිලා ඉන්න සෑම දෙවි කෙනෙකුටම මනුස්ස ලෝකයේ තිබ්බ ප්‍රධානම ගුණයක් තමයි කෙලෙහි ගුණ. කෙලෙහි ගුණ නැති මිනිස්සු දෙව්ලොව උපදින්නේ නැහැ. කෙලෙහි ගුණ නැති මිනිස්සු දිව්‍ය ලෝකෙත් උපදින්නේ නැත්තම් කෙලෙහි ගුණ නැති මිනිස්සු නිවන් දකින්නේ කොහොමද? තමන්ට උපකාරයක් කරපු කෙනාට පෙරලා කෘතඥතාවේ කෙලෙහි ගුණ දක්වන එක සුගති සම්පත් ලබන නිවන් දකින මිනිස්සු තුලම තියෙන දෙයක්. දැන් ඉතින් පින්කම් කරලා දෙන්න ඔයාලා. විහෙර විහාරවල් බැඳලා අටපිරිකර පූජා කරලා කොත් පූජා කරලා කෙලවරක් නැතුව බණ අහලා විහෙර විහාරවල් වැඳලා ඕනතරම් පින් තියෙනවා. හැබැයි මේ පින තියෙන්නේ සත්පුරුෂයෙක් ළඟද අසත්පුරුෂයෙක් ළඟද කියලා බලන්න. දැන් ඕන්නේ Taman සත්පුරුෂයෙක් වීම. කතඤ්ඤෝ කතවේදී බව කියන්නේ මුළුමනින්ම සත්පුරුෂ භූමියයි. කේවල සත්පුරුෂ භූමි. කෙලෙහි ගුණ දන්න දකින බව සත්පුරුෂ භූමිය. සත්පුරුෂ භූමියේ ඉන්න කෙනාටයි නිවන් දකින්න පුළුවන්. දිව්‍ය ලෝකෙ එක දෙවි කෙනෙක් නැහැ කෙලෙහි ගුණ නැතුව ඉපදිච්ච. එතකොට මව්ගේ ගුණ පියාගේ ගුණ දකින්න දරුවෙකුට බැයි නම් ඉතින් අපි දන්නේ මොකද්ද කියලා. උඹලා නිවන් කවදද යන්නේ කියලා. අපේ බුදුරජාණන් වහන්සේ කියන්නේ කාටවත් ලං වෙන්න බැරි තරම් උපකාරයේ කියන එකේ පරදරට ගිය කෙනෙක්. මහණෙනි මිනිසෙක් වලට වැටි සිටිද්දී මිනිසෙක් තරම් ශරීරයකින් වැඩි සිටිය මම එකල වඳුරෙක් වෙලා හිටියා. වලට වැටිච්ච මිනිස්සයා කරේ තියාගෙන ගොඩ ගත්තා. මහන්සියට ඔහුගේ ඔඩොක්කුවේ ඉඳිද්දී ඒ අකෘතඥ මිනිසයා වඳුරු මස් කන්න ගලකින් ඔලුවට ගැහුවා. ඔළුව පුපුරා ලේ ගලද්දී මා පැන ගියා. අසත්පුරුෂයා ඔබ නොකළ යුතු දෙයක් කළා.
එහෙත් වනේ අතරමං වෙලා තිබෙන නුඹ මනුස්ස වාසයකට යන්නේ කොහොමද? වරෙන් මා පිටිපස්සේ කියලා අත්ෙන් අත්තට පැන පැන මනුස්ස වාසයට ගෙන්නගෙන ගියා. ඒ මිනිස්යාම ගලෙන් ගහලා පැලුන ඔළුවෙන් වැටිච්ච ලේ වැටිච්ච පාරේ ඇවිදගෙන ගියා. ඒ අසත්පුරුෂයා ගමට ආවා. ගමට ඇවිල්ලා වඳුර හැරිලා ගියා. දාඩිය නිසා ගඟට බැහැලා ගඟෙන් වතුර ටිකක් අරගෙන මූණට දාගත්තා. මූණට දාගන්නකොට ඒ වතුර ඇඟට දැනුනේ ලෝදිය වගේ. ඉක්මනට ගොඩට ඇවිල්ලා බලනකොට වතුර වැදිච්ච හැම තැනකම කුෂ්ඨ හැදුනා. අකෘතඥ බව මෙලව විපාක දුන්නා. මතක තියාගන්න. පුංචි දදයක් කුෂ්ඨයක් හරි අපේ ශරීරයේ ඇති වුණොත් මේ ජීවිතේ අපි හොඳට ඉන්න පුළුවන්. සංසාරේ හරි කාට හරි කෙලෙහි ගුණ දක්වලා නැහැ. මවුට සලකන්න, පියාට සලකන්න, අකුරු ශාස්ත්‍රය කියලා දුන්න ගුරුවරුන්ට සලකන්න, ගුරුවරුන්ට සලකන්න, ධර්මයේ කියලා දුන්න සංගරුවනට ඇඟිලි දික් කරන්න එපා. කෙලෙහි ගුණ තියෙන්න ඕන. කෙලෙහි ගුණ. ඉතින් පින්වතුනි, කතඤ්ඤු කතවේදී දුර්ලභෝ ලෝකස්මේ. පළවෙනි උපකාරය කරපු කෙනා අමාරුම උපකාරය කළේ. ඒ නිසා ඒව 100ට ගන්න. අමතක කරන්න එපා Tamanට උදව්වක් කළොත්.